Hi guys, අද මම මේ ටියුටෝරියල් එක අරන් එන්න හිතුවේ Steam latest update එකෙන් පස්සේ Steam tools වලින් අපි දාගත්ත games ගොඩක් වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ කියන්නේ almost එකක්වත් වැඩ කරන්නේ නැහැ. එයාලා Steam tools එක patch කරලා තියෙන්නේ. මේකට පොඩි solution එකක් තියෙන්නේ. ඒක අපි කරන්න ඕනේ Steam එක කලින් තිබ්බ update එකට roll back කරගන්න එක. මම ඒක කොහොමද කරන්න කියලා දෙන්නම්. ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕනේ Windows R ගහලා run එක ගන්න. run එක අරගෙන ඔයාලට මෙතන පේනවා ඇති මම PowerShell කියලා type කරන් තියෙනවා. PowerShell කියලා ගහලා OK කරන්න guys. OK කරාට පස්සේ PowerShell එක එනවා. PowerShell එකේ මෙන්න මේ code එක type කරන්න. මම මේක ඔයාලට description එකේ include කරන්නම්. basically මේ code එක type කරලා enter කරාට පස්සේ මෙයා කරන්නේ Steam එක නවත්තලා Steam එකේ කලින් තියෙන අප්ඩේට් එක මේකට roll back කරන එක. ඔයාලට බලා ගන්න පුළුවන් Steam එකේ කලින් අප්ඩේට් එකට roll back වෙනවා. මෙතන පොඩි megabytes ගණන් download වෙන්න තියෙනවා. megabyte 328ක් වගේ ඒක download වෙලා files එක extract වුණාට පස්සේ Steam එක ආයෙ restart කරලා බලවුවට පස්සේ අපිට අපේ games ටික ගන්න පුළුවන්. අපි බලමු මේක හරියටම වැඩ කරයිද කියලා. right 99යි right CI දැන් මෙතන වෙන්නේ files එක extract වෙන එක extract කරලා install වෙන එක ඔයාලට බලන්න play process එකක් යනවා දැන් okay 96යි 97යි okay guys 99යි CI right process එක completed boys ඔයාලට මේ snowman આવොත් වැඩේ හරි කියලා හිතා ගන්න පුළුවන් දැන් stream එක restart වුණා අපි load කරගෙන බලමු මගේ කොහොමද මම මේක කලින්ම roll back කරන් තිබ්බේ ඒ නිසා මගේ games එක වැඩ කරනවා ඔයාලත් මේක කරලා බලන්න කරලා බලලා හරි ගියොත් comment එකක් දාන්න මේක හරි ගියොත් subscribe කරන්න අමතක කරන්නත් එපා guys එහෙනම් thank you very much මගේ වීඩියෝ එක බැලුවට වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් අනිත් යාළුවන්ටත් බලා ගන්න වීඩියෝ එක share කරන්න මේක ෂුවරටම හරියනවා එහෙනම් thank you very much guys තවත් වීඩියෝ එකකින් ආයෙත් දවසක හම්බෙමු